16 වෙනි කාණ්ඩේ. ඒතර 16 වෙනි කාණ්ඩේ අපි වැඩේ පටන් ගන්නවා. නිකන් මූලද්‍රව්‍ය සෙට් එක බලලා අපි කියන ඔන්න සමන් සෙල්ලමට තේපවන්න කියන මූලද්‍රව්‍ය 5 දෙනා ඉන්නවා. එතකොට පළවෙනි 3 දෙනා අලෝහ 3ක්, අන්තිම දෙනා ලෝහාලෝහ 2ක්. එතකොට මේකේ කිසිම සැබෑ ලෝහයක් නේද. ඕනම කාණ්ඩයක පළලටදී ලෝහ ගුණ වැඩි වෙනවා. ඒ වගේ මේකෙත් ලෝහ ගුණ වැඩි වීම සිද්ධ වෙනවා. නමුත් මේ ඇත්තම ලෝහ සැබෑ ලෝහ කියලා කියන එක්කෙනෙක්වත් නැහැ. අන්තිමට ඉන්න එක්කනත් ලෝහාලෝහය. ඔක්සිකරණ අවස්ථාව ගත්තාම සාමාන්‍යයෙන් ධන 6 ඍණ 2 වගේ කට්ටික ස්ථායීතාවයන් කාණ්ඩයේ පල්ලෙහාටනකොට අඩු වෙලා ධන 4 ස්ථායීතාවය වැඩි වෙනවා කියලා පොයින්ට් එකක් තියෙනවා. ඒක තමයි කාණ්ඩය ගැන පොදු හැඳින්වීම. ඊට පස්සේ මේ කාණ්ඩයේ අපි ප්‍රධාන වශයෙන් කතා කරන්නේ ඔක්සිජන් සහ සල්ෆර් කියන ජෝඩුව ගැන. ඒකෙත් මුලින්ම මේ AAA මූලද අපි ඔක්සිජන් ගත්තට පස්සේ එයාගේ බහුරූපී ආකාර ගැන කතා කරනවා. ඊළඟට සල්ෆර් අරගෙන එයාගේ බහුරූපී ආකාර හින්දා වැඩි පටන් ගන්න. ඔක්සිජන්ට බහුරූපී ආකාර දෙකක් තියෙනවා. එකක් O2 ඩයිඔක්සිජන් අනිත් එක O3 නැත්නම් ඕසෝන් ට්‍රයිඔක්සිජන් කියලාත් කියන්න පුළුවන්. ඩයොක්සිජන් ගත්තම එයාගේ විශේෂයෙන් කියන්න මහා ලක්ෂණ අපි කොහොමද දන්නවා පාටක් නැහැ ගඳක් සුවඳක් නැහැ වතුරේ මද වශයෙන් දිය වෙන කෙනෙක් ඒකනේ මාළු ටැංකිය වලට වෙනම ඔක්සිජන් දෙන්නේ ඔච්චර හොඳට දිය වෙනවා නම් වාතයේ 121ක් තියෙනකොට ආයෙ වෙනම ඔක්සිජන් දෙන්න ඕනේ නැහැ නේ වතුර හොඳට දිය වෙනවනේ මද වශයෙන් දිය වෙන නිසා තමයි වෙනම ඔක්සිජන් වට ගහලා ඔක්සිජන් ලබා දෙන්නේ නැත්නම් වාතයේකට කලවම් කිරීම සිද්ධ කරන්නේ ඊට පස්සේ විද්‍යාගාරයේ ඔක්සිජන් හදන විදි සම්බන්ධව විදි දෙක තුනක් ලියා ගන්න ළමයකට පුළුවන් වෙන්න ඕන KClO3 වගේ කෙනෙක් තාප වියෝජනයේ H2O2 වගේ කෙනෙක්ට ඉරේලිය වැටෙන එක හෝ තාප වියෝජන ඊට පස්සේ NaNO3 වගේ කෙනෙක්ගේ තාප වියෝජනයේ KMnO4 වගේ කෙනෙක්ගේ තාප වියෝජන වගේ පොඩි උදාහරණ දෙක තුනක් මත තියා ගන්න ඕන ඔක්සිජන් ලැබ් එකේ හදනවා නම් කොහොමද හදන්නේ කියන එක සම්බන්ධව. ඊට ඕසෝන් ගත්තම දැන් ඕසෝන් කියන්නේත් වායුවක්. එයා සාමාන්‍ය කටුක් ගන්ධයක් තියෙන අවර්ණ වායුවක්. පහළ වායු කෝලය අපි කියන වායු දූෂකයක් කියලා. ඉහළ වායු කෝලය අර ඕසෝන් වියන හදලා යම්කිසි අර අපිට ආරක්ෂාව සැපීමක් එහෙම වැඩකුත් එයා කරනවා. ද්‍රව අවස්ථාවේ ඉන්නකොට ඕසෝන් නිල් පාටයි. ඊට අමතරව ඕසෝන්ගේ බන්ධන කෝණයත් පුළුවන් නම් මත තියාගන්න කියලා කියනවා. අංශක 111.5ක බන්ධන කෝණයක් තමයි ඕසෝන් වල තියෙන්නේ. ඉතින් මේ ඕසෝන් සම්බන්ධ විශේෂ කාරණාවක් විදිහට තියෙන්නේ මෙයා ඊටා ප්‍රබල ඔක්සිකාරයක්. ඉතින් මෙයා අපි පාවිච්චි කරනවා මේ විෂ බීජ නැති කරන්න නැත්නම් ශුද්ධ ජීවීන් විනාශ කරලා දාන්න වගේ පාවිච්චි කරන දියුණු රටවල් වල වතුර පිරිසුදු කරන්න පාවිච්චි කරන්නේ ඕසෝන්. හේතුව දැන් අර ක්ලෝරින් වගේ දෙයක් පාවිච්චි කරනවා වගේ නෙවෙයි ඕසෝන් පාවිච්චි කරාම කිසිම අහිතකර ප්‍රතිඵලයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඕසෝන් පාවිච්චි කරන එක දියුණු රටවල වතුර පිරිසුදු කරන්න පාවිච්චි කරනවා. නමුත් අර අපි වගේ රටවල් වල ඒකට යන වියදම වැඩි නිසා අපි මේ වෙනම ඕසෝන් නැතුව ක්ලෝරින් තමයි පාවිච්චි කරන්නේ මේ වැඩේ සඳහා. ඊට පස්සේ ඔක්සිජන්ගේ ඒ බහුරූපී ආකාර දෙකෙන් පස්සේ අපි යනවා ඔක්සිජන් අඩංගු සංයෝග කියන මාතෘකාවට. ඉතින් ඔක්සිජන් අඩංගු සංයෝග ප්‍රධාන දෙකයි අපි ඉගෙන ගන්න. එකක් ජලය අනිත් එක්කන H2O2 නැත්නම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්. ඉතින් ජලය කියන එකකට ආවම ඉතින් එයාගේ සාමාන්‍ය විශේෂයෙන් කියලා කියන්න පොයින්ට් එකක් නෑ. ලෝකේ වැඩිපුරම තියෙන ද්‍රාවකයේ ওই ටික තියෙන අර විශේෂ එක පොයින්ට් එකකට කියලා තියෙන්නේ ජලය කියන එකන උභය ප්‍රෝටිකයි. එහෙම නැත්නම් එයාට අම්ලයක් වශයෙන් හැසිරෙන්නත් පුළුවන් බෂ්මයක් වශයෙන් හැසිරෙන්නත් පුළුවන්. ඉතින් ජලය කියන්නේ අපි කියනතර උභය ප්‍රෝටික ඔක්සයිඩ් නැත්නම් උභය ප්‍රෝටික ප්‍රභේදයක්. ඊළඟට H2O2 නැත්නම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන මාතෘකාවට ආවම මෙයා ඇවිල්ලා එයාගේ ලක්ෂණ ටිකක් තියෙනවා. පොදු හඳුනන ලක්ෂණ ටිකක් තියෙනවා. මෙයා තලීය නැති අණුවක්. එයාගේ අණුවේ ව්‍යුහය අඳින්න කියලා කිව්වොත් ඉඳ ගන්න පුළුවන් වෙන්න ඕන. ප්‍රබල හයිඩ්‍රජන් බන්ධන හදනවා නිසා කාමර උෂ්ණත්වය මෙයා දුෂ්ටාවී ද්‍රවයක් විදිහට ඉන්නේ කියලා කියනවා. ඒ වතුරට වඩා චුට්ටක් ආම්ලිකයි කියලා කියනවා. ඉරේලිය වැටෙනවා මෙයා ස්වයං විඝටනයකට ලක් වෙනවා. අර H2O2 කැඩලා ගිහලා ජලයයි ඔක්සිජනුයි හම්බ වෙනවා. ඒකත් එක විරංජන හැකියාවක් නැත්නම් මේ අපි කියන්නේ විෂ බීජනාශක හැකියාවක් මෙයාට තියෙනවා. ඊට පස්සේ තාපාංකය වතුරට වඩා චුට්ටක් වැඩි. ඔය වගේ පොයින්ට්ස් ටිකක් තියෙන මතක තියාගන්න. මේකත් එක්කම කියවෙන එකක් තමයි H2O2 ලැබ් එකේ අපි ගබඩා කරලා තියන්නේ සාමාන්‍යයෙන් දුමුරු පාට බෝතල් වල. ඒතර මේකට හේතුව තමයි අර ඉරෙලිය වැටෙනවම සාමාන්‍යයෙන් H2O2 විඝටනය වෙලා යන මේ ප්‍රශ්නේ තියෙනවා. ඒතකොට අපි දුමුරු පාට වගේ බෝතලයක් පාවිච්චි කරාම ඉරෙලිය ඒක හරහා යන අඩු නිසා එතනින් ඔය කියන හානිය සිද්ධ වෙලා H2O2 කැඩිලා යන එක අඩු වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් H2O2 ගබඩා කරලා තියෙනකොට අපි ලැබ් එකේ පාවිච්චි කරන්නේ දුමුරු පාට බෝතලයක්. H2O2 ගේ ඒකතන්දරින් පස්සේ මෙයාගේ ප්‍රතික්‍රියා ගැන අපි බලන්නේ සාමාන්‍යයෙන් ඔක්සිකාරක ඔක්සිආරක කියන දෙජාතියටම ප්‍රතික්‍රියා කරන්න පුළුවන් කෙනෙක් නේ H2O2 කියලා කියන්නේ. ඒතර ඔක්සිකාරක ගුණ සහ ඔක්සිහාරක ගුණ කවුරු එක්කද? ඒ කියන්නේ මෙයත් එක්ක දැන් H2O2 ඔක්සිකරණය වෙනකොට එයත් එක්ක කවුරු හරි ඔක්සිහරණය වෙන්න ඕන. අනිත් පැත්තට H2O2 ඔක්සිහරණය වෙනකොට එයත් එක්ක කවුරු හරි ඔක්සිකරණය වෙන්න ඕන. ඒ ලිස්ට් දෙක තමයි බලන්නේ. ඒතර මුලින්ම අපි ගමු ඔක්සිකාරක ගුණ. ඒ කියන්නේ මෙයා වෙන කෙනෙක්ව ඔක්සිකරණය කරනවා. ඒතර මෙයා ඔක්සිහරණය වෙනවා. H2O2 ඔක්සිහරණය වුණොත් එයා යන්නේ ජලය දක්වාලම. ඒතර එයා මේ විදිහට ජලය දක්වා ඔක්සිහරණය වෙනකොට අනිත් පැත්තට එයත් එක්ක ඔක්සිකරණය වෙන්න කැමති ලිස්ට් එක තමයි බලාගෙන යන්න හදන්නේ. PBS ඉන්නවර තෙල් සායම් චිත්‍රවල කළු පාටන කතන්දරේ එයා යනවා PBSO4 ට. ඒතර කළු එක සුදු පාටන ඒ කතන්දරේ අපි කියලා තියෙනවා. ඊට පස්සේ I- Br- වගේ කෙනෙක් හිටියොත් Br2 ට I2 ට වගේ යනවා. Fe2+ හිටියොත් Fe3+ යනවා. ඒක වෙන්නේ ආම්ලික මාධ්‍ය විතරයි. ඊට පස්සේ වැදගත්ම ප්‍රතික්‍රියාව H2O2 ගේ ප්‍රතික්‍රියාව වලින් Cr3+ බාෂ්මික මාධ්‍ය විතරක් H2O2 එක ප්‍රතික්‍රියා කරොතින් Cr3+ යනවා CrO4 2- දක්වා. මම ඕගලන්ට කියන්නේ මේක උගන්වනකොට මතක ඇති
වාගේ ඔළුව කොහෙද හැප්පිලා H2O2 ගේ ඔක්කොම ප්‍රතික්‍රියා අමතක වුණොත් තමයි මතක තියාගන්න ඕන එක තමයි Cr3+ එක වාෂ්පවාදයේ ප්‍රතික්‍රියා කරලා Cr3+ ක්‍රෝමේට් දක්වා CrO2- දක්වා ගිහලා කොළ පාට ද්‍රාවණය කහ පාට කරන නිරීක්ෂණයක් දෙන එක. මේක ක්‍රෝමියම් මැඩත් අපි ඉගෙන ගන්න කතන්දරයක්. H2O2 වල ඊටාම වැදගත් ප්‍රතික්‍රියාව ඕක තමයි. ඊට අමතරව මේ අපි ප්‍රධාන සිලබස් එකේ කතා කරන්නේ නැති නමුත් පාසවර්ස් වලදී වැදගත් වෙන තව ප්‍රතික්‍රියා දෙකක් උතන ඔක්සිකාරක ගුණයට දෙකන H2S එක වගේ ප්‍රතික්‍රියා කරොත් H2S යනවා සල්ෆර් වලට SO2 එක ප්‍රතික්‍රියා කරොත් මෙයා යනවා සල්ෆියුරික් දක්වා H2SO4 දක්වා යනවා. ඒ හැම ප්‍රතික්‍රියාවකම මේ අපි H2O2 යන්නේ ජලය දක්වා. ඊට පස්සේ ඔක්සිහාරක ගුණ තියෙනවා. ඒ කියන්නේ මෙයා ඔක්සිකරණය වෙනවා වෙන අයව ඔක්සිහරණය කරනවා. ඉතින් මෙයා ඔක්සිකරන කරනවා මෙයා යන්නේ O2 දක්වා. මෙයා කියන්නේ H2O2. H2O2 O2 දක්වා යනවා. එතකොට එයත් එක්ක ඒ හරියට ඔක්සිහරණය වෙන්න කැමති කට්ටිය බලනකොට අංක එකට මතක් වෙන්න ඕන දෙන්න තමයි KMnO4 සහ ඩයික්‍රෝමේට්. මේ දෙන්න ඔක්සිහරණය වීමේ කප් ගහපු ජෝඩුවක්නේ. ඒතර KMnO4 Mn2+ සඳහා යනවා ආම්ලික මාධ්‍යය නම් වාෂ්පික මාධ්‍යය නම් මෙයා MnO2 දක්වා යනවා. ඊට පස්සේ ඩයික්‍රෝමේට් Cr3+ දක්වා යනවා. ඒක වෙන්නේ ආම්ලික මාධ්‍ය විතරයි. ඒ ඔය විදිහට තමයි යාළගේ ප්‍රතික්‍රියා ටික තියෙන්නේ. ඉතින් ලොකු ප්‍රතික්‍රියා ගොඩක් නැහැ. නමුත් තියෙන ටික සාමාන්‍ය වැඩි ළමයින්ට මතක හිටින්න කේස් එකක් තියෙනවා. ඉතින් ආයෙ බලලා කරලා ලියලා කරලා ටික මතක තියාගන්න ඕන. ඔක්සිජන් කතාව එතනින් ඉවරයි. ඊට පස්සේ අපි යනවා සල්ෆර් වලට. සල්ෆර් වල බහුරූපී ආකාර කියන මාතෘකාව මුලින්ම බලමු. වර්ග දෙකක් තියෙනවා ස්පටික රූපී අස්පටික රූපී කියලා. ස්පටික රූපී කියන්නේ කැට කැට වගේ. අස්පටික රූපී කියන්නේ නිකන් චප්ප වෙන කැට කැට වගේ නිකන් මැටි වගේ. හරි. කියන්නේ පීඩනයක් යදුවාම කුඩු වෙනවා නම් ස්පටික. කුඩු වෙන්නේ නැතුව තැලෙනවා චප්ප වෙනවා නම් අස්පටික. එහෙම අපි කියන්නේ. ස්පටික රූපී ආකාර දෙකක් තියෙනවා. ඒ දෙක තමයි ප්‍රධාන දෙක. රොම්බසිය සහ ඒකාන්තික කියන ආකාර දෙක. අපි ඇල්ෆා සල්ෆර් බීටා සල්ෆර් කියලා ඔය දෙකට පිළිවෙලින් කියනවා. අස්පටික රූපී වලට ස්වීකාර සල්ෆර්, කලිල සල්ෆර්, කිරි සල්ෆර් කියලා වර්ග තුනක් තියෙනවා. දැන් ඔක්සිජන් සාමාන්‍යයෙන් හදන්නේ ඩබල් බොන්ඩ්, ඒ වුණාට සල්ෆර් හදන්නේ සිංගල් බොන්ඩ්. ඒ කතාව එක පොයින්ට් එකක යටතේ කියන ඔය වර්ග පහෙන් ස්ථායී මේක ඇල්ෆා සල්ෆර් නැත්නම් රොම්බසිය සල්ෆර් කියන එක. ඒතර අනිත් ඕන ආකාරයක් ටික කාලයක් යනකොට රොම්බසිය සල්ෆර් වලට පරිවර්තනය වෙනවා. අනිත් ಜಾති ටික අස්ථායී විශේෂයෙන් අස්පටික රූපී ආකාර ටික එහෙමනම් හොඳටම අස්ථායී. මේ රොම්බසිය සහ ඒකාන්තික කියන ස්පටික රූපී ආකාර දෙකේම සල්ෆර් හැදිලා තියෙන්නේ S8 කියන අණු වලින්. අපිට මතකද ඔටුන්නක් වගේ නැත්නම් W අකුරු දෙකක් දාලා ওই දෙක එකට අමුණලා ඕක ලේසියෙන් ගන්න ක්‍රමයක් මම කියලා දීලා තියෙනවා. ඊට අමතරව කියලා දෙනවා මේ දැන් මම කියනවා ස්ථායීම බහුරූපී ආකාරයේ රොම්බසිය සල්ෆර් කියලා. ඕක එහෙම වෙන්නේ උෂ්ණත්වය 95ට වඩා අඩු උෂ්ණත්වවලදී විතරයි. උෂ්ණත්වය 95ට වඩා වැඩි උෂ්ණත්වයකදී නම් ස්ථායීම බහුරූපී ආකාරයේ මාරු වෙනවා ඒකාන්තික සල්ෆර් බවට. නමුත් ඉතින් අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ කාමර උෂ්ණත්වය ඉඳන් නිසා ඒක 95ට වඩා අඩු නිසා අපි කියන්නේ ස්ථායීම බහුරූපී ආකාර රොම්බසිය සල්ෆර් කියලා. ඊළඟට ඔය මේ මොකක් හරි ස්පටික රූපී ආකාරයක් අරගෙන සල්ෆර්ගේ මේක මොකක් හරි කෝවක මොකක් හරි භාජනයක දාලා උණු කරනවා. ඒ කියන්නේ ද්‍රව වෙනකන් රත් කරනවා. රත් කළා දැන් අපි ගාව ද්‍රව සල්ෆර් තියෙනකොට මේක එකපාර සීතල වතුර එක්කට වගේ හැලුවොත් ගෙනල්ලා බූන්දි වගේ සල්ෆර් ආකාරයක් ලැබෙනවා. මම ළමයින්ට කියලා තියෙනවා ඕක ඇවිල්ලා ස්පටික රූපී එක අර ස්පටික රූපී ද්‍රව කලාපය විද්‍රව කරලා ගත්ත ස්පටික රූපී එක එකපාර වතුරට දැම්මම ඒක දෙන S8 අණු කැඩිලා ගිහිල්ලා විවෘත දාම සහිත ස්වීකාර්ය සල්ෆර් තමයි ওই බූන්දි වගේ ලැබෙන්නේ කියලා තියෙනවා. ස්වීකාර්ය සල්ෆර් ගන්න විදිය තමයි මම කියලා තියෙන්නේ. ඒවා අස්ථායි ඔය අස්පටික රූපී ආකාර විශේෂයෙන් අස්ථායි ඔය ඕන බහුරූපී ආකාර ටික කාලයක් ඇද්දී රොම්බසිය සල්ෆර් වලට පරිවර්තනය වෙනවා. සල්ෆර් වල ප්‍රතික්‍රියා කියලා ඉතින් S-O2 SO2 තියෙනවා, S-Cl2 SCl4, S-F2 SF6 දක්වා යන්න පුළුවන් නේ. SCl6 කියලා එකක් නැහැ. නමුත් SF6 කියලා එකක් තියෙනවා. ඒකට හේතුව අපි කතා කරලා තියෙනවා. ඊට අමතරව ප්‍රබල ආම්ලත් එක්ක කියන සාන්ද්‍ර HNO3 වගේ එක ප්‍රතික්‍රියා කරොත් නෝමල් එකේ ප්‍රතික්‍රියා කරොත් සල්ෆර් SO2 දක්වා යනවා. උණු සාන්ද්‍ර HNO3 කියන රත් කරලා සාන්ද්‍ර HNO3 එක ප්‍රතික්‍රියා කරොත් සල්ෆියුරික් දක්වාම යනවා. ඊට පස්සේ H2SO4 එක සල්ෆර් ප්‍රතික්‍රියා කරාම දෙන්නම SO2 දක්වා යන එක තමයි ප්‍රතික්‍රියා දෙන්නේ. මේවා අපිට මේ අම්ල යටතේ හම්බෙන නිසා මෙතනදී ලොකු අවධානයක් අපි යොමු කරන්නේ නැහැ. ඊළඟට සල්ෆර් අඩංගු සංයෝග කියන මාතෘකාවට ගියාම ළමයි එතන සල්ෆර් අඩංගු සංයෝග ප්‍රධාන තුනක් ගැන අපි කතා කරනවා ප්‍රධාන වශයෙන්. එකක් H2S, අනිත් එක SO2, අනිත් එක H2SO4. ප්‍රධාන තුන ඔය තුන් දෙනා. H2S හයිඩ්‍රජන් සල්ෆයිඩ්, අනිත් එක SO2, අනිත් එක H2SO4. H2S වලට ගියාම මේක මේ ඉගෙන ගන්න ලේසිම ඇමෝනියත් එක 15 වෙනි ගන්න ඇමෝනියත් එක සංසන්දනය කරමින් හිතන ඒවා ලේසිම වැඩි. ඇමෝනියාගෙන් පටන් ගත්ත ගමන් භෞතික ගුණ කතා කරනවා 5ක්, ඊට පස්සේ හදන විදි 7ක්, ප්‍රතික්‍රියා ආකාර 4ක්, හඳුනා ගැනීම පරීක්ෂණ 3ක්. H2S කේදී අපි හඳුනා ගැනීම පරීක්ෂණ මෙතන කතා කරන්නේ නැහැ. එයා මේ භෞතික ගුණ වශයෙන් අපි ඇමෝනියාගේ භෞතික ගුණත් එක්කම සංසන්දනය කරලා ළමයින්ට මේ ගොඩාක් ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. භෞතික ගුණ වෙන්නේ අපි කියනවා එයාට සාමාන්‍යයෙන් පාටක් නැහැ. පාටක් නැති වායුවක්, අවර්ණ වායුවක්. හැබැයි කටුක ගන්ධයක් තියෙන. කියන්නේ කුණු බිත්තර ගඳක් තියෙන. නැත්නම් නරක් වූ බිත්තර ගන්ධයක් තියෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ මෙයා දුබල ආම්ලික වායුවක්. ඊට අමතරව විස සහිතයි H2S උත් ජල ද්‍රාව්‍යතාවය මද වශයෙන්. අර ඇමෝනියා වතුර හොඳට දී වෙනවා. එයා H බන්ධනයම හදපු නිසා. නමුත් මෙයා එහෙම H බන්ධන මුකුත් හදන්නේ නැති නිසා මද වශයෙන් තමයි වතුර දී වෙන්නේ. ඉතින් ඔය කියපු ලක්ෂණ ටික අර ඇමෝනියාගේ ලක්ෂණ පහත් එක්කම හිත ගන්න පුළුවන්. හරි. ඊටසේ හදන විදි 7ක් ඇමෝනියා කතා කරලා H2S හදන එක විදිහයි තියෙන්නේ. ලෝහ සල්ෆයිඩ් එකකට ප්‍රබල අම්ලයක් කිරීම. උදාහරණයකට සෝඩියම් සල්ෆයිඩ් වගේ කෙනෙකුට HCl වගේ අම්ලයක් දැම්මොත් H2S වායුව හම්බ වෙනවා. අර අපි දැම්මේ සෝඩියම් සල්ෆයිඩ් අනිත් පැත්තෙන් HCl. ඉතින් එයාගේ කැටයන් අනයන එක තුල NaCl වගේ මොකක් හරි ලවණයකුත් හම්බෙයි. අර තීරණාත්මක කතන්දරය තමයි S2- නැත්නම් සල්ෆයිඩ් එකකට
ප්‍රබල අම්ලයක් දැම්මම H+ දැම්මම S2- ට H+ දැම්මම H2S හැදෙනවා. එහෙම වෙන්න එපා. ඔය ටික තමයි එයාගේ මූලික ලක්ෂණ විදිහට තියෙන්නේ. සහ එයා හදන විදිහ එකයි තියෙන්නේ. ඒ හදන විදිහ. ඊට පස්සේ මෙයා ප්‍රතික්‍රියා කරන ආකාර 3ක් තියෙනවා. දැන් ඇමෝනියා ගැන 4ක් තියෙනවානේ. ඔක්සිකාරක, ඔක්සිහාරක, ආම්ලික, භාෂ්මික කියලා. H2S ගේ භාෂ්මික කියන එක නැහැ. ඒ අරන ආම්ලික, ඔක්සිකාරක, ඔක්සිහාරක කියන තුන තමයි තියෙන්නේ. ආම්ලික ගුණ වශයෙන් අපි ගන්න NaOH සහ H2S අතර ප්‍රතික්‍රියාව. ඒතර එතන සාමාන්‍යයෙන් නිකන් අපි ලියුවොත් එහෙම දැන් ඔයාලට NaOH තන H2SO4 ලියන්න පුළුවන් නේ. ඒ වගේ NaOH තන H2S ලියන්න කියලා මම ඔක කියලා දීලා තින්නේ. ඒතර ප්‍රතික්‍රියාව Na2S එක ජලය හම්බ වෙනවා. ඕකේ වැඩිපුර version එකකුත් තියෙනවා. ඒක අර ඍජුව අදාළ නැති නිසා මම මේ audio book එකට ඒක දාන්නේ නැහැ. ඊට ඔක්සිකාරක ගුණ කියන එක අපි ආම්ලික ගුණ අච්චරයි. අපි ඔක්සිකාරක ගුණ කියන එකට ගියොත් එතන දැන් මෙතන මතක තියාගන්න ලේසි එකක් තමයි ඔය ඇමෝනියා වුණත් H2S වුණත් SO2 වුණත් ඒ කියන ගොඩක් කට්ටිය ඔක්සිකාරක ගුණ පෙන්වන්නේ S ගුණුවේ ලෝහ එක. මොකද S ගුණුවේ ලෝහ ප්‍රබල ලෝහ. එයාලා හරිම කැමැත්තෙන් ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණය කරනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරලා ධන ආයන හදනවා කියන එක නේද වෙන්නේ. ඒතර ඒක බොහොම කැමැත්තෙන් S ගුණුවේ කට්ටිය කරනවා. සෝඩියම්ලා හරිම කැමැත්තෙන් සෝඩියම් ප්ලස් යනවා. මැග්නීසියම්ලා බොහොම කැමැත්තෙන් Mg2+ යනවා. ඒතර ඔක්සිකාරක ගුණ පෙන්වන්නේ ගොඩක් වෙලාවට මේගොල්ලෝ මේ තවත් S ගුණුවේ ලෝහ එක්ක. ඒතර H2S සහ සෝඩියම් අතර ප්‍රතික්‍රියාව Na2S එක්ක H2 හම්බෙන්නේ. සෝඩියම් සල්ෆයිඩ් එක H2 වායු. මැග්නීසියම් සහ H2S ප්‍රතික්‍රියාව MgS එක්ක H2 හම්බෙන්නේ. මේක සරලව හිතලා ගන්න පුළුවන්. මම බොහොම පහසුවෙන් ගන්න පුළුවන් විදිහ පන්ති කියලා දීලා තියෙනවා. ඔක්සිකාරක ගුණ වලට එනකොට ඔක්සිකාරක ගුණ කියලා කියන්නේ මෙයා අපි ඔක්සිකාරක ගුණ කතා කරන්නේ. ඔක්සිහාරක ගුණ කියන එකට ගියාම මෙයා ඔක්සිකරණය වෙනවා, අනිත් අයව ඔක්සිහරණය කරනවා. මෙයා ඔක්සිකරණය වෙලා සල්ෆර් දක්වා තමයි යන්නේ. H2S ඔක්සිකරණය වෙලා සාමාන්‍යයෙන් යන්නේ සල්ෆර් දක්වා යන්න ආස වෙන සල්ෆර්. එයත් එක්ක කවුරු ඔක්සිහරණය වෙන්න බෑ. ඔක්සිකරණයට තනියෙන් වෙන්න බෑනේ. ඒතර මෙහෙම මෙයා ඔක්සිකරණය වෙනකොට මෙයත් එක්ක ඔක්සිහරණය වෙන්න කැමති ලිස්ට් එක අපි බලන්න ඕනේ. එහෙම ඔක්සිහරණය වෙන්න කවුද කැමති කියලා අහනකොට ළමයින්ට මතකද අපි පන්ති කියන්නේ මුලින්ම අත උස්සන ජෝඩුවක් ඉන්නවා. එක්කෙනෙක් MnO4- එක්කෙනෙක් KMnO4 යනවා Mn2+ දක්වා ඩයික්‍රෝමේට් ඊළඟ එක්කන යනවා Cr3+ දක්වා. දැන් මතක තියාගන්න ළමයි H2S කියන්නේ දුබල ආම්ලික කෙනෙක්. ඒ නිසා මේ අපි කතා කරන සියලු ප්‍රතික්‍රියා සිද්ධ වෙන්නේ ආම්ලික මාධ්‍ය. මේ ප්‍රතික්‍රියා ඕන එකක් තුලිත කරන්න අපිට මාධ්‍යයක් අවශ්‍ය වුණොත් අපි ගන්න H+ මාධ්‍ය ආම්ලිකයි කියලා ගන්න. සහ මේ හැම ප්‍රතික්‍රියාවකම වගේ H2S යන්නේ සල්ෆර් දක්වා. මොකද මම එක මුලින්ම කිව්වනේ. එයා සල්ෆර් දක්වා ඔක්සිකරණය වෙනවා. අනිත් අය ඔක්සිහරණය වෙන එක තමයි අපි මතක තියාගන්න ඕනේ. ඒතර හැමතැනම H2S ට මොකද වෙන්නේ? H2S ට මොකද වෙන්නේ කියලා හිතන්න ඕනේ නැහැ. ඔක්කොගෙම H2S යන්නේ සල්ෆර් දක්වා. අනිත් උන් ටික ඔක්සිහරණය වෙන්නේ කාටද කියලා මතක තියාගන්න තියෙනවා. MnO4- Mn2+ ට ඩයික්‍රෝමේට් වෙනවා. Cr2O7 2- වෙනවා. Cr3+. ඔය හැමතැනම H2S යන සල්ෆර් වලට. ඊට අමතරව මෙතන දැන් අපිට තව කියන්න පුළුවන් හිතන්නකෝ HNO3 එක සාන්ද්‍ර HNO3 සහ H2S ප්‍රතික්‍රියා මේක 15 වෙනි කාණ්ඩෙත් කියලා තියෙනවා. HNO3 ඔක්සිහරණය වෙලා යන NO2 ට H2S ඉතින් සල්ෆර් එනවා. ඊට පස්සේ ඕකේ පොඩි මේ වෙනස් version එකක් තියෙනවා ළමයින්ට මතකද සාන්ද්‍ර HNO3 එක විතරයි මේ කේස් එක තියෙන වෙන කාටවත් මේ කේස් එක නෑ. සාන්ද්‍ර HNO3 සහ H2S ප්‍රතික්‍රියාව normal එකේ කරනකොට වෙන්නේ මම කලින් කියපු විදිහට. නමුත් ඔක ටිකක් ඉහළ උෂ්ණත්වයකට රත් කරලා. ඒ කියන්නේ උණු සාන්ද්‍ර HNO3 එක්ක H2S ප්‍රතික්‍රියා කරොතින් සුපුරුදු පරිදි HNO3 ගෙන් නම් හම්බෙන්නේ NO2 තමයි. හැබැයි H2S සාමාන්‍යයෙන් යන්නේ සල්ෆර් වලට. මෙතනදී H2S යනවා H2SO4 දක්වා. අන්න ඒ කියන වෙනස මෙතන සිද්ධ වෙනවා. ඊට අමතරව H2S සහ H2S එක්ක H2SO4 ගේ ප්‍රතික්‍රියාව බැලුවොත්. ඒතර H2S කොහොමද යන්නේ සල්ෆර් වලට? H2SO4 එනකොට එන්නේ SO2 වලට. මේක H2SO4 වලදී අපි කතා කරනවා. ඒතර ඒකත් හරි. ඊට අමතරව Fe2+ එක්ක H2S ප්‍රතික්‍රියා කරාම H2S කොහොමද යන්නේ සල්ෆර්ට? Fe2+ යනවා Fe3+ දක්වා. sorry වැරද්දුවා. මම අර කරා පැත්ත. ඔක්සිහරණය වෙන්න ඕනේ. Fe3+ එක Fe2+ දක්වා එනවා. දැන් දැනට මම කියපු ලිස්ට් එකේ ඉන්න කට්ටිය කවුද? MnO4- Mn2+ යනවා. ඩයික්‍රෝමේට් Cr3+ යනවා. සාන්ද්‍ර HNO3 NO2 ට යනවා. ඒක උණු සාන්ද්‍ර වුණාම ඒත් එයා යන්නේ NO2 ට තමයි. නමුත් H2S සල්ෆියුරික් දක්වා යනවා. ඒක වෙනසක්. H2SO4 SO2 ට එනවා. Fe3+ Fe2+ ට එනවා. ඊට අමතරව Cl2 වගේ කෙනෙක් හිටියොත් Cl- වලට එහෙම නැත්නම් HCl වලට එනවා. ඊට අමතරව SO2 සහ H2S ප්‍රතික්‍රියාව. මේක ඉතා වැදගත් ප්‍රතික්‍රියාවක්. ළමයින්ට මතක ඇති වායු දෙකක් ප්‍රතික්‍රියා කරලා ඝනයයි ජලයයි හම්බ වෙන සිලබස් එකේ තියෙන එකම ප්‍රතික්‍රියාව. H2S ගේ ප්‍රතික්‍රියාව වලින් වැදගත්ම ප්‍රතික්‍රියාව SO2 සහ H2S ප්‍රතික්‍රියාව. එතකොට මේ දෙන්නයි ප්‍රතික්‍රියාව SO2 වලදීත් ඉගෙන ගන්නවා. මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ වායු දෙකක් ප්‍රතික්‍රියා කරනවා. SO2 සහ H2S කියන ආවරණ කටුක් ගන්ධයක් සහිත එකම වගේ වායු දෙකක් ප්‍රතික්‍රියා කරලා සල්ෆර් ඝනයත් එක්ක ජලය හදනවා. ළමයින්ට මතකද අපි ටී හැඩේ බඳුනක් ගත්ත බොරුවට මනක් කල්පිත බැක්ටීරියල් එකක් කරේ. ඒ ටී හැඩේ අර භාජනයේ දෙපැත්තෙන් අපි SO2 වෙන එක පැත්තෙන් අනිත් පැත්තෙන් H2S යනවා. මේ දෙන්න ඇවිල්ලා මැදදී ප්‍රතික්‍රියා කරලා කට ගාලා සල්ෆර් කැට වැටෙනවලු. පොඩි වැස්සක් වගේ එකක් යනවලු. ජලය හම්බෙන නිසා පොඩි බොරු නිකන් අර මනක් කල්පිත ප්‍රැක්ටිකල්ස් අපි හිතුවේ. අන්න ඒක තව තවත් එන්න තියෙනවා. ඔන්න H2S ගේ ඔක්සිහාරක ප්‍රතික්‍රියා ලිස්ට් එක ප්‍රතික්‍රියා 8ක් ඔක්කොම තියෙනවා. MnO4- එක්ක ඩයික්‍රෝමේට් එක්ක SO2 එක්ක Cl2 එක්ක නිකං සාන්ද්‍ර HNO3 එක්ක උණු සාන්ද්‍ර HNO3 එක්ක සාන්ද්‍ර H2SO4 එක්ක Fe3+ එක්ක. හරි. ඊගාවට
SO2 ගේ කතන්දරය. දැන් මම මේ voice recordings වලින් කියන වැඩේ වඩා සාර්ථක වෙනවා note එක පෙරලමින් වගේ බලාගෙන ගියොත් එකපාරක්. ඊට පස්සේ ඔයා voice note එක ආය යනකොට ආය note එක හැමතිස්සෙම ඕනේ නැහැ. මතකේ තියෙනවනේ. එතකොට යන ගමන් බස් එක කරේ මේ වුණත් නිකන් voice එක අහගෙන ගිහලා මතක් කරගන්න පුළුවන්. මාසෙකට සැරයක් අනිවාර්යෙන් මේ voice messages ටික අහන්න. අපි යමු SO2 වලට sulfur dioxide. අර වායුවේ බලපු ගුණ පහ තියෙන H2S ගේ ඇමෝනියාගේ බලපු ගුණ පහ මෙයාගෙත් බලමු. මෙයාටත් පාටක් නැහැ. මෙයාටත් කටුක ගන්ධයක් තියෙන එක කුණු බිත්තරද මොකක්ද කියලා කියන්නේ නැහැ. කටුක ගන්ධයක් තියෙනවා. ඊට පස්සේ මෙයාත් දුබල ආම්ලික වායුවක්. මෙයාත් විෂ සහිතයි. ජල ද්‍රාවිතාවය මෙයාගේ ඉහළයි. ඒකට හේතුව මෙයා හයිඩ්‍රජන් බන්ධන හදන එක නෙමෙයි. මෙයා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා H2SO3 කියලා අම්ලයක් හදන එක. ඒ නිසා මෙයා වතුරේ හොඳට දී වෙනවා. මෙයාගේ ප්‍රතික්‍රියා බලමු. මෙයා හදන විදි කියලා එකක් තියෙනවා. මේක ටියුට් එකෙන් දාලා තිබුණේ නෑ මට මතක විදියට. මෙයා හදන්නේ පස්සේ හැබැයි මේක එනවා මේ තනුකම්ල සමග වායු ලබා දෙන ප්‍රභේද කියන මාතෘකාව යටතේ. SO2 හදන්න පුළුවන් එක ක්‍රමයයි අපි ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න. SO3 2 ඒ කියන්නේ සල්ෆයිට් අයනේ තියෙන තැනකට ප්‍රබල අම්ලයක් දැම්මම. දැන් කලින් එකේ තිබ්බා සල්ෆයිඩ් වලට අම්ලයක් දැම්මම. මෙතන එනවා සල්ෆයිට් වලට අම්ලයක් දැම්මම SO3 වායුව හම්බ වෙනවා. ඊට අමතරව අර තයෝසල්ෆේට් වලට අම්ලයක් දාලත් පුළුවන්. එතන සල්ෆර් අවක්ෂේපෙත් එක SO2 වල ඕක අපි තනුකම්ල සමග වායු ලබා දෙන ප්‍රභේද කියන තැනදී කතා කරනවා. ඒ නිසා දැනට ඒක මග අරලා යමු. SO2 ගේ ප්‍රතික්‍රියා. මෙයාගේ වර්ග දෙකයි අපි ප්‍රතික්‍රියා කතා කරන්නේ ඔක්සිකාරක ගුණ, ඔක්සිහාරක ගුණ. එච්චරයි. සරල වෙලා තියෙන්නේ. එතන මෙයාට ඔක්සිකරණය දෙපැත්තටම යන්න පුළුවන්. එතකොට ඔක්සිකරණය වෙනකොට මෙයා ඔක්සිකරණය වෙනකොට නේ අපි අනිත් පැත්ත කතා කරමුකෝ. මෙයා ඔක්සිහරණය වෙනකොට මෙයා යන්නේ සල්ෆර් දක්වා. SO2 ඔක්සිහරණය වෙනකොට එයා යනවා සල්ෆර් දක්වා. එතන යත් එක්ක කවුරු හරි ඔක්සිකරණය වෙන්න කැමති වෙන්න ඕන. දැන් මම කලිනුත් කිව්වා ළමයින්ට මෙහෙම මේ ඔක්සිකාරක ගුණ පෙන්වන්නේ මේගොල්ලෝ. ඒ කියන්නේ H2S, ඇමෝනියා, SO2 වගේ හැමෝම ඔක්සිකාරක ගුණ පෙන්වන්නේ S ගුණුයි ලෝහ එක කියලා කිව්ව සාමාන්‍යයෙන්. එතකොට සෝඩියම් එක ගත්තොත් SO2 සෝඩියම් ඔක්සයිඩ් එක සල්ෆර් හම්බෙන එක මම අතන උගන්වනවා ළමයින්ට මතකද සෝඩියම් සල්ෆර්ගේ ඔක්සිජන් පැහැර ගන්නවා කියලා කියන්නේ. සෝඩියම් සල්ෆර්ගේ ඔක්සිජන් පැහැරගෙන Na2O එක සල්ෆර් තනි වෙනවා. හදිසියවත් අතන වැඩිපුර සෝඩියම් හිටියොත් නම් ඔය මේ තනි වෙච්ච සල්ෆර් එක්ක ඒ වැඩිපුර තියෙන සෝඩියම් ප්‍රතික්‍රියා කරලා Na2S හදනවා. නමුත් අර ප්‍රධාන වශයෙන් වෙන්නේ සෝඩියම් සහ SO2 ප්‍රතික්‍රියාවෙන් සෝඩියම් ඔක්සිජන් පැහැරගෙන සෝඩියම් ඔක්සයිඩ් හදනවා. සල්ෆර් තනි වෙනවා. මැග්නීසියම් එකත් ඒ විදිහටම තමයි. ඒ කියන්නේ SO2 දන මැග්නීසියම් MgO දන S. ඒ කියන්නේ SO2 ගේ තිබ්බ ඔක්සිජන් ටික මැග්නීසියම් පැහැර ගන්නවා සල්ෆර් තනි වෙනවා. ඊට අමතරව තව ප්‍රතික්‍රියාවක් විතර අපි දාන්න පුළුවන්. අර කල්ලුත් මං කිව්වේ T හැඩයේ වාදනයක් අරගෙන කරන මනක් කල්පිත ප්‍රැක්ටිකල් එක. ඒ කියන්නේ වායු දෙකක් ප්‍රතික්‍රියා කරලා වායු දෙක ප්‍රතික්‍රියාවකින් ඝනයයි ජලය හම්බෙන එකම ප්‍රතික්‍රියාව SO2 සහ H2S ප්‍රතික්‍රියාව. එතනත් සල්ෆර් සහ ජලය හම්බෙන්නේ. අර එතනදී SO2 ඔක්සිහරණය වීමක් තමයි වෙන්නේ. ඒතර ඒකත් ඔක්සිකාරක ගුණ වලට උදාහරණයක් කියලා දාන්න පුළුවන්. ඔක්සිහාරක ගුණ. ඒ කියන්නේ මෙයා ඔක්සිකරණය වෙනවා. සල්ෆේට් දක්වා SO4 2- දක්වා එහෙම නැත්නම් H2SO4 දක්වා කියලා කියන්නත් පුළුවන්. එයා ඔක්සිකරණය වෙනකොට එයත් එක්ක හරියට ඔක්සිහරණය වෙන ලිස්ට් එක 5 දෙනා ඉන්නේ. ඒ ලිස්ට් එකේ මුලින්ම අර කප් ගහපු දෙන්නා ඉන්නවා. MnO4- සහ ඩයික්‍රෝමේට් කියන දෙන්නා ඉන්නවා. MnO4- Mn2+ යනවා. ඩයික්‍රෝමේට් Cl3+ යනවා. මේවත් ඔක්කොම ආම්ලික මාධ්‍ය වෙන්නේ. මොකද SO2 කියන්නේම අම්ලයක්නේ. ඒතර මේ එයාලා ආම්ලික මාධ්‍ය ඔක්සිහරණය වෙලා MnO4- Mn2+ ඩයික්‍රෝමේට් එක Cl3+ එහෙම යනවා. ඊට පස්සේ Fe3+ එක Fe2+ යනවා. ඒකත් කලින් ඒකත් අපි දැක්ක එකක්. ඊළඟට මේ ප්‍රතික්‍රියාවක් වශයෙන් ඉතාම වැදගත් එකක් හම්බෙනවා. අපි මේක පන්තිදී කිව්වේ ගෑස් පොලිම කියලා. මොකද මේක ඉගෙන ගන්න කාලේ ලංකාවේ හැමතැනම ගෑස් පොලි. මේ ප්‍රතික්‍රියාවට ගෑස් පොලිම කියන්නේ හේතුව මේ ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියක දෙකක් තියෙනවා. ඒ දෙකමත් වායුන්. ප්‍රතිඵල දෙකක් හම්බෙනවා. ඒ දෙකමත් වායුන්. ඒ කියන්නේ වායු දෙකක් ප්‍රතික්‍රියා කරලා වායු දෙකක්ම ප්‍රතිඵල විදිහට ලැබෙන සිලබස් එකේ එකම ප්‍රතික්‍රියාව. ප්‍රතික්‍රියාව තමයි SO2 සහ NO2 අතර ප්‍රතික්‍රියාව. එතනදී SO2 විසින් NO2 ගේ එක ඔක්සිජන් කෙනෙක් පැහැරගෙන තමන්ගේ ගාවට අරගෙන SO3 සහ NO හම්බ වෙනවා. මම මෙතන කියනවා පන්තිදී මෙතන සල්ෆර් කරන්නේ ඇරියස් කවර් කිරීමක්. මෙතන SO2 කරන්නේ ඇරියස් කවර් කිරීමක් කියලා මතක් කරලා බලන්න. ඇයි එහෙම ඇරියස් කවර් කිරීමක් කියලා කියන්නේ කියලා. ඊට පස්සේ අවසාන ප්‍රතික්‍රියාව වශයෙන් SO2 සහ Cl2 ප්‍රතික්‍රියාව. SO2 දන Cl2 මුලින්ම හම්බ වෙනවා SO2 Cl2 කියලා කෙනෙක්. වතුර දැම්මට පස්සේ මෙයා වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරලා අවසානයේ H2SO4 සහ HCl හම්බ වෙනවා. කියන්නේ මෙන්න මෙහෙමයි ප්‍රතික්‍රියාව ළමයිගේ ඔළුවේ තියෙන්න ඕනේ. SO2 දන Cl2 දන ජලය ප්‍රතික්‍රියාවෙන් ප්‍රබල අම්ල දෙකක මිශ්‍රණයක් හම්බෙනවා H2SO4 දන HCl. ආයි කියන්නම් SO2 දන Cl2 දන ජලය ප්‍රතික්‍රියාවෙන් H2SO4 දන HCl තමයි ලැබෙන්නේ. ඔක තමයි SO2 ගේ කතන්දරය. එතනින් SO2 ගේ කතාවක් නෙමෙයි. අපි සල්ෆර් කතා කරන අන්තිම ප්‍රධාන ලොකු කෙනා සල්ෆියුරික් අම්ලය H2SO4 අම්ලය. ඉතින් මෙයා ද්විභාෂ්මික ප්‍රබල අම්ලයක්. ඒ කියන්නේ H+ දෙකක් නිදහස් කරන්න පුළුවන්. මෙයාව අපිට හදා ගන්න පුළුවන් SO3 වතුරේ දී කරලා. SO3 ගේ සල්ෆර් ඉන්නේ ධන 6 ඔක්සිකරණ අංක. ඉතින් එයා වතුරත් එක්ක ප්‍රතික්‍රියා කරාම ධන 6 ඔක්ස අම්ල H2SO4 හදනවා. සල්ෆියුරික් හදන විදිහ ස්පර්ශ ක්‍රමය කියලා කියන්නේ කර්මාන්ත රසායන ඉගෙන ගත්ත ළමයි නම් දන්නවා. ඔක ලකු සවිස්තරාත්මක අපි ප්‍රතික්‍රියා ටික නිකන් මතක් කරනවා නම් පළවෙනි ප්‍රතික්‍රියාව SNO2 SO2 ඒ කියන්නේ සල්ෆර් ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා SO2 හදනවා. ඊගවට SO2 O2ත් එක්ක V2O5 උත්ප්‍රේරක එක්ක 490 සෙල්සියස් උෂ්ණත්වයක රත් කරලා SO3 හදා ගන්නවා.
SO3 එකපාර වතුරේ දිය කරලා H2SO4 ගන්න පුළුවන් ඇත්ත. නමුත් ওই ප්‍රතික්‍රියාව අධික තාපදායකයි. ඒකෙන් ලොකු තාපයක් ඇවිල්ලා ඒ හැදෙන සල්ෆියුරික් ටික වාෂ්ප වෙලා යනවා. එහෙනම් අපි හදාගන්නේ සල්ෆියුරික් වාෂ්ප කරන්න නෙවෙයිනේ. අපිට මේ ටික බෝතල් කරලා විකුණ ගන්න අපි හදන්නේ. ඒ නිසා ওই ක්‍රමේ පාවිච්චි කරන්නේ නැතුව අපි මේකට කියන යෝගට් තියරිය කියලා. SO3 දෙවෙනි පියවර අන්තිමට හදාගන්න SO3 ටික සල්ෆියුරික් ගේම දී කරනවා. ඒ කියන්නේ H2SO4 එකම ප්‍රතික්‍රියා කරනවා. එතන හම්බෙනවා H2S2O7 සූත්‍රය ගන්න අමාරු නෑ මොකද අර ආරම්භක ප්‍රතික්‍රියක දෙකේ අකුරු එකතු කරාම හම්බෙන්නේ H2S2O7 කියලා. මේකට ඔලියම් නැත්නම් සදුම සල්ෆියුරික් කියලා කියනවා. එයා ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරලා සල්ෆියුරික් අණු දෙකක් ලැබෙනවා. ඒතර ප්‍රතික්‍රියාවේ අවසානයේ සල්ෆියුරික් අණු දෙකක් ලැබෙනවා. මැදදී එකක් පාවිච්චි කරනවා. ඒතර සඵල ලාභය සල්ෆියුරික් අණු එකයි. අපිට සල්ෆියුරික් හැදෙනවා අන්තිමට ලාභයක් තියෙනවා. හරි. නැත්නම් සල්ෆියුරික් දාලා සල්ෆියුරික් හදාන්න වැඩක් නෑ නේ කියලා හිතෙන්න පුළුවන් නෑ. එකයි දාන්නේ දෙකක් ලැබෙනවා. ඒතර අපිට වාසියක් තියෙනවා. අවසාන වශයෙන් මේ සල්ෆියුරික්ගේ ප්‍රතික්‍රියා. දැන් සල්ෆියුරික් කියන එක ගැන මම කියනවා මෙන්න මෙහෙම කතාවක්. ඔයා ඇසිඩ් ගහනවා නම් ඇසිඩ් ගහන්න කියලා කියන්නේ නෑ. ඇසිඩ් ගහන එකට මම විරුද්ධයි. නමුත් ඔයා දැන් තීරණයට ඇවිල්ලා ඉවරයි නම් ඇසිඩ් ගහනවා කියලා ගහන්න ඕනේ සල්ෆියුරික් තමයි. ඒකට හේතුව මේ සල්ෆියුරික් වලට පුළුවන් මූණට නැත්නම් හමට ඩැමේජ් කරන්න ආකාර තුනකට. එකක් එයා ප්‍රබල අම්ලයක්. අනිත් පැත්තට එයා ප්‍රබල ඔක්සිකාරකයක්. අනිත් පැත්තට එයා විජලකාරකයක්. ප්‍රබල ඔක්සිකාරකයක්, ප්‍රබල අම්ලයක්, විජලකාරකයක්. ඒතර ඔක්සිකාරකයක් වශයෙන් එයා හැමේ තියෙන ඔක්සිකරණය කරන්න පුළුවන් කොටස් ඔක්සිකරණය කරලා දානවා. ප්‍රබල අම්ලයක් වශයෙන් හැමේ තියෙන අම්ල වලට ඩැමේජ් කරන්න පුළුවන් තැන් වලට අම්ලයක් වශයෙන් ඩැමේජ් කරන. ඊට අමතරව විජලකාරකයක් වශයෙන් මෙයා හැමේ සෛලවල තියෙන වතුර ටික උරාගෙන නිකන් හැම වේලිලා ගියපු ස්වරූපයකට පත් කරන. මේ නිසා මේක මේ ටික කාලෙකින් ආයේ මූණ යථා තත්ත්වයට එන්නේ නැහැ. ඒ කියන්නේ තිබ්බ විදිහට ආයේ ගන්න බෑ. ප්ලාස්ටික් සර්ජරි එකක් කරේ මොකක් හරි කරලම ඕන ආයේ මූණ මේ තිබ්බ කොලිතයකට ගන්න. හරි. ඒතකොට ඒක මතක තබා ගැනීම උපක්‍රමයක් වශයෙන් අපි පාවිච්චි කරනවා. මේ ඇසිඩ් ගහන්නේ ලංකාවේ ඇත්තටම ඇසිඩ් ගහනවා කියලා ගොඩාක්ම සල්ෆියුරික් අණු තමයි ගහන්නේ. අපේ උන් ගහන්න හේතුව නම් මේ ඔය ප්‍රයෝජන තුනක් තියෙන එක නෙවෙයි. ප්‍රයෝජන නෙවෙයි. ඔය විදිහට මේ ප්‍රතික්‍රියා ආකාර තුනකට කිරීම නෙවෙයි මේ. මොකද බැක්ටීරියා ඇසිඩ් කඩවල ඕන තරම් ලීසින් හොයා ගන්න පුළුවන්. ඒ හින්දා තමයි අපේ උන් ඇසිඩ් ගහනකොට උව ගන්න. දැන් ඇසිඩ් ගහන එක සාමාන්‍ය වැඩි වෙන වැඩක් නෙවෙයි නේ. ඉස්සර තිබ්බ සෑහෙන්න මේ ඉස්සර ටෙලිනාට්‍යයෙන් බලනවා නම් ඔයාලා සෑහෙන්න ඔක තියෙනවා. හැම ටෙලි ඩ්‍රාමා එකකම එන අර එන ජවනිකාවක් ඒක. පහුවදාට ඉස්කෝලේ වල ළමයි ඔෆිස් වල මිනිස්සු මේක තමයි කතා කරන්නේ. දාරුට ඇසිඩ් ගැහුවනේ නේ. එහෙම. හරි. කොහොමද අපි යමු ප්‍රතික්‍රියා ටිකට ඔක්සිකාරක ගුණ. ඔක්සිකාරක ගුණවලදී මේක HNO3 පුළුවන් කෙනෙකුට එමමයි එකම එක වෙනසයි තියෙන්නේ. HNO3 පුළුවන් ළමයෙකුට H2SO4 ගේ කියලා එකම එක වෙනසයි තියෙන්නේ. අපි මෙහෙම මතක තියාගන්න ඔක්සිකාරක ගුණනේ. ඒ කියන්නේ අනිත් අය ඔක්සිකරණය වෙනවා. මෙයා ඔක්සිහරණය වෙනවා. කියන්නේ මෙයා විසින් අනිත් අය ඔක්සිකරණය කරනවා. මෙයා ඔක්සිහරණය වෙනවා. මේ සල්ෆියුරික් ඔක්සිහරණය වුණාම යන්නේ SO2 වලට. සල්ෆියුරික් ඔක්සිහරණය වුණාම යන්නේ කාත් එක්ක උනත් SO2 වලට තමයි මෙයා යන්නේ. අනිත් කට්ටිය ඔක්සිකරණය වෙන්න ඕනේ. එතකොට ලෝහයක් ගත්තොත් ලෝහයේ ස්ථායි කරනවා. අර ඔක්සිකරණ ලිස්ට් එක HNO3 වල මම කියලා දෙනවා. 15 කාණ්ඩ HNO3 වලදී ඔක්සිකරණ ලිස්ට් එක කියලා දෙනවා. හරි. ඒක තමයි මෙතෙන්ටත් ඇප්ලයි වෙන්නේ. HNO3 ගේ ලිස්ට් එක පුළුවන් කෙනාට මේක එක වෙනසයි තියෙන්නේ. ලෝහයක් ගත්තම ලෝහයේ ස්ථායි කැටයන්ට යනවා. කාබන් නම් CO2ට යනවා. සල්ෆර් නම් SO2ට යනවා. H2S නම් සල්ෆර් වලට යනවා. I- Br- වගේ කෙනෙක් නම් I2ට Br2ට යනවා. ඔය ටිකට අමතරව ඔය ටික HNO3 ගේ තොහොම මුදිම මේ හැමතැනම සල්ෆියුරික් SO2ට එන එකයි සිද්ධ වෙන්නේ. HNO3 වලදී දැන් අපි විශේෂයෙන් කියනවා Cl- ඔක්සිකරණය කරන්න HNO3 ටවත් H2SO4 ටවත් බෑ. ඒක මෙතෙන්වත් එහෙමම තමයි. දැන් HNO3 ත් එක්ක Fe2+ ප්‍රතික්‍රියා කරලා Fe2+ Fe3+ දක්වා යන වැඩේ සිද්ධ වෙනවා. හැබැයි මේක තමයි එකම වෙනස. ඔය මේ HNO3 සහ H2SO4 ගේ ප්‍රතික්‍රියා ආකාර දෙකේ එකම වෙනස මේකතර. මේ දෙකම එකට මත තියාගන්න ලේසි. Fe2+ Fe3+ දක්වා ඔක්සිකරණය කරන වැඩේ කරන්න H2SO4 ට බෑ. H2SO4 ට Fe2+ Fe3+ දක්වා ඔක්සිකරණය කරන්න බෑ. HNO3 ට පුළුවන්. මෙහෙමයි. දැන් ළමයි හිතනවා ඇති ඕක එන අමාරු වැඩක් වෙන්නද කියලා. නෑ ළමයි. Fe2+ Fe3+ දක්වා ඔක්සිකරණය කරන එක වාතයටත් කරන්න පුළුවන්. වාතයේ ඉන්න ඔක්සිජන්ටත්. ඒ කියන්නේ නිකන් වාතයේ Fe2+ එකක් නිරාවරණය කරලා තිබ්බොත් එයා Fe3+ දක්වා වාතය මගින් ඔක්සිකරණය වෙනවා. ඉතින් H2SO4 ට එච්චර පොඩි දෙයක් කරගන්න බැරි සීන් එකක් මෙතන. අනිත් මහා ලොකු වැඩ ගොඩක් කරන්න පුළුවන්. මේක විතරක් යාට කරන්න බෑ. ඒක කරන්න බෑ විතරක් නෙවෙයි මෙයා සාමාන්‍යයෙන් වාතය වගේ අය විසින් Fe2+ ඔක්සිකරණය කරන එක කරන්න දෙන්නෙත් නෑ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ වාතයට නිරාවරණය කරලා තිබ්බොත් Fe2+ ද්‍රාවණයක් ඔක ටික කාලෙකින් Fe3+ බවට පත් වෙනවා. හැබැයි ඔකට සාන්ද්‍ර සල්ෆියුරික් බිඳු කීපයක් දාලා තිබ්බොත් ඔය වැඩේ වෙන්නේ නෑ. වාතයට ඒ කරන වැඩේ කරගන්න දෙන්නෙත් නෑ. අපි ඔකට උපමාවක් නේ මොකද? ප්‍රස්තාවිල්ලක් පාවිච්චි කරනවා. බල්ලා පිටුරු කන්නෙත් නෑ කන කොනකට දෙන්නෙත් නෑ කියන්නේ. ඒ කියන්නේ සල්ෆියුරික්ට Fe2+ ඔක්සිකරණය කරන්නත් බෑ. මේක කරන්න පුළුවන් වාතය වගේ අයට කරන්න දෙන්නෙත් නෑ. හැබැයි ළමයි වාතයට වගේ විතරයි කරන්න දෙන්නේ නැත්තේ. KMNO4 වගේ කය හිටියොත් එහෙම ඒව නවත්තන්න බෑ. දැන් බල්ලට ගොනා පිටුරු කන එක විතරයි නවත්තන්න පුළුවන්. අලියෙක් කියලා පිටුරු කන්න આવොත් බල්ලා යනවා යන්න. හරි. ඒ වගේ තමයි මේ ජිරාෆ් කෙනෙක් හරි පිටුරු කන ලොකු සාකභක්ෂක සතෙක් ආවොත් මේ ඒක නවත්තන්න සල්ෆියුරික් වලට බෑ. ඒක මත තියාගන්න මේකේ කතාව තමයි Fe2+ සල්ෆියුරික් වලට Fe2+ ඔක්සිකරණය කරන්නත් බෑ. ඒ වගේ කරන්න පුළුවන් වාතයට එහෙම කරන්න දෙන්නේ නැහැ.
ඒතර ඔක්සිකාරක ගුණ ටික ඉවරයි. අමාරු ටික ඉවරයි. ආම්ලික ගුණ වශයෙන් අපි කියනවා ඉතින් සාමාන්‍ය ඕනම ආම්ලයක් වශයෙන් කියන්නේ H2SO4 සහ NaOH ප්‍රතික්‍රියාව කියන දෙයක් නෙවෙයි. ඊට පස්සේ සාමාන්‍ය ලෝහයක් එක H2SO4 දන මැග්නීසියම් සල්ෆේට් දන H2. ඒතර ඕක පෙන්වන්නේ යා තනුක සල්ෆියුරික් තමයි ආම්ලික ගුණ පෙන්වන්නේ. සාන්ද්‍ර සල්ෆියුරික් තමයි ඔක්සිකාරක ගුණ පෙන්වන්නේ. අවසාන වශයෙන් විජලකාරක ගුණ පෙන්වන්නේ සාන්ද්‍ර සල්ෆියුරික්මයි. විජලකාරක ගුණ කියලා කියන්නේ මෙයා මේ දෙන ලද කාබනික සංයෝගයක් වගේ කෙනෙක්ගෙන් ගලවන්න පුළුවන් උපරිම ඔක්සිජන් ගාන නැත්නම් උපරිම ජල අණු ගාන ගලවන්න පුළුවන් උපරිම ජල අණු ගාන ගලවලා ඉතුරු වෙන එකක් ඉතුරු කරනවා. ඉතින් ප්‍රතික්‍රියා දෙකක් මේ අර්ථයේ තියෙනවා. කවුද අපේ ග්ලූකෝස් වගේ කෙනෙක් සල්ෆියුරික් එක ප්‍රතික්‍රියා කරන විදිහ එතන කාබන් විතරමයි ඉතුරු වෙන්නේ. ඊට පස්සේ එතනෝල් වගේ කෙනෙක් සාන්ද්‍ර සල්ෆියුරික් එක ප්‍රතික්‍රියා කරන විදිහ. මේ ප්‍රතික්‍රියා දෙක තමයි විජලකාරක ගුණයට තියෙන්නේ. එතනින් ප්‍රධාන කතන්දර ඉවරයි 16 වෙනි කාණ්ඩ. ඊට අමතරව චුට්ටක් තව අපිට කතා කරන්න තියෙනවා සල්ෆියුරස් කියලා සල්ෆියුරික්ගේ මල්ලි කෙනෙක් ඉන්නවා ආම්ලයක් H2SO3. ඊට පස්සේ තයෝසල්ෆියුරික් ආම්ලය කියලා H2S2O3 කියලා අස්ථායි ආම්ලෙකුත් ඉන්නවා. සල්ෆියුරස් ගැන දැනගෙන ඉන්න ඕනේ මෙයා දුබල ආම්ලයක්. SO2 වතුරින් දිය කරලා හදා ගන්න පුළුවන් H2SO3ව. හැබැයි ඔය H2SO3 තියෙන ඕන භාජනයක චුට්ටක් හරි H2SO4 තියෙනවා. හේතුව ළමයි H2SO3 ඔය වතුරේ දිය වෙලා තියෙන O2ත් එක්ක ප්‍රතික්‍රියා කරලා වාජනයක තියෙන H2SO3 ගෙන් කොටසක් H2SO4 නැත්නම් අපි කලින් කතා කරපු සල්ෆියුරික් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා මේ ඕනම වාජනයක H2SO3 තියෙනවා කිව්වට ඔය හැමතැනම H2SO4 පොඩ්ඩක් හරි තියෙනවාමයි. හරි. එච්චර යාගෙන. ඊට පස්සේ තයෝසල්ෆියුරික් අම්ලය අන්තිම එක නා. මෙයා දුබල අම්ලයක්. මෙයා දුබල අම්ලයක් විතරක් නෙමෙයි මෙයා අස්ථායි ළම. ඒ කියන්නේ H2S2O3 කියන කෙනා අස්ථායි. මෙයා නිකන් හැදුනොත් එයා ප්‍රතික්‍රියා කරලා සල්ෆර් ධන SO2 ධන ජලය බවට කැඩෙනවා. H2SO3 කියන තයෝසල්ෆියුරික් අම්ලය නිකම්ම කැඩලා යනවා සල්ෆර් ධන SO2 ධන ජලය දක්වා. ඒක අස්ථායි අම්ලයක්. හරි. හැබැයි මෙයාගේ ඇනායනය නම් ස්ථායි. S2O3 2- කියන මෙයාගේ ඇනායනය ස්ථායි. අර මෙතන ජනප්‍රිය ප්‍රතික්‍රියාවක් තියෙනවා S2O3 2- නැත්නම් තයෝසල්ෆේට් කියන ඇනායනය I2ත් එක්ක ප්‍රතික්‍රියා කරන අර අයඩොමිතික අනුමාපන වල එන ජනප්‍රිය ප්‍රතික්‍රියාව S2O3 2- ධන I2 ප්‍රතික්‍රියාවෙන් I- ධන S4O6 2- හම්බ වෙනවා. මම කියලා තියෙනවා ওই ප්‍රතික්‍රියාව ගැන. ওই ප්‍රතික්‍රියාව බැරි නම් විභාග දවසේ වෙද්දී ඔයා විභාග කෙමිස්ට්‍රි පේපර් එක දවසේ විභාගයට යන්න නැතුව ගෙදර ඉඳන් ඕක පාඩම් කරන්න කියලා. එච්චරට වැදගත් ප්‍රතික්‍රියාවක් ඕක. හරි. ඒකත් එක්ක 16 වෙනි කාණ්ඩේ ගණන් දෙනවත් නිමි.